ඔබත් රජයේ පොලි රහිත ශිෂ්ණ යෝජනා ක්‍රමයේ යටතේ උපාධියක් හදාරන්න කැමතිද? එහෙනම් මේ වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න. අපි මුලින්ම බලමු මේ උපාධි පාඨමාලාවට අයදුම් කරන්න පුළුවන් කාටද කියලා. ඔව්. ඔබත් 2022 2023 සහ 2024 යන වසර වල උසස් පෙළ විභාගයේ සමත් වෙලා අවම වශයෙන් S සාමාර්ථ 3ක් ලබාගෙන තියෙනවා නම් ඔබට මේ උපාධි පාඨමාලාන් වලට අයදුම් කරන්න පුළුවන්. ඉතින් මේ වගේ උපාධි පාඨමාලාවක් හදාන්න සිසුවෙක්ට තියෙන ප්‍රධාන ප්‍රතිලාභය මොකක්ද? ඔව්. ඔබ අධ්‍යයන කාලය ඇතුළතදී ඒ කියන්නේ පළවෙනි වසර 4 ඇතුළතදී කිසිදු ගෙවීමක් කිරීමට අවශ්‍ය වන්නේ නැහැ. ඒ වගේම තමයි පස්වෙනි වසරේදී ඔබ කිසිදු ගෙවීමක් කිරීමට අවශ්‍ය වන්නේ නැහැ. ඔබ ගෙවීම් කළ යුත්තේ 6 වෙනි වසරේ සිට වසර 7ක් ඇතුළතදී මාසිකව පොලි රහිත වාරිකයක් වශයෙන්. ඉතින් මේක තමයි ඔබට ලබා ගන්න පුළුවන් ප්‍රධානම ප්‍රතිලාභය මේ උපාධි පාඨමාලාවන් සඳහා සම්බන්ධ වීමෙන්. මේ උපාධි පාඨමාලාව සඳහා ICBT කැමති කැම්පස් තෝරා ගන්න සිසුවෙක්ට ලැබෙන පහසුකම් මොනවද? ඔව් ලංකාවේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනයක් වන ICBT කැන්ඩි කැම්පස් ආයතනය ඔබ මේ උපාධි පාඨමාලාවන් හැදෑරීම සඳහා තෝරාගත්තොත් ඔබට විද්වත් ඇඳුරු මඩුල්ලක් යටතේ උපාධිය හැදෑරීමේ අවස්ථාව ලැබෙනවා. ඒ වගේම තමයි ඔබට lab facilities, library facilities, gym facilities වගේම recreational facilities වගේ උපාධිය හැදෑරීම සඳහා අවශ්‍ය සියලුම පහසුකම් ලබා දීමට ICBT කැන්ඩි කැම්පස් අපි සූදානම්. ඔබටත් මේ උපාධි පාඨමාලාව සඳහා වැඩි විස්තර දැන ගැනීම සඳහා වගේම ලියාපදිංචි වීම සඳහා 0814 777 888 යන අංකයට දැන්ම ඇමතුමක් ලබා දෙන්න.